බලන්න සඳසි තාම අපේ බෝට් එක ආවේ නෑනේ. අර ඉන්න අපේ බෝට් එක නේද? ඔව් අපි යමු නේද එහෙනම්? යමුනේ බුක් කරපු එකනේ යමුනේ. ඔව් කොහෙදනේ යන්නේ? දැන් හවස 5යි වෙලාව. ඔයාලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න නැද්ද? අපි එහෙනම් පටන් ගමු නේද වැඩසටහන? හා එනවා. අපි මේ යන්න හිටියේ කමන්නේ දැන් 5යිනේ වෙලාව. එහෙනම් ඉතින් අපි ලබන සතියේ යමු නේද? හලවන සතියේ යමු. ඔව් ඉතින් අපි එහෙනම් වැඩසටහන ආරම්භ කරලිමු නේද? ඔව් ඔන්න පුංචි යාළුවනේ අදත් වෙනද වගේම සුපුරුදු පරිදි හවස 4:05ට හවස 5ට අපි මේ ආරම්භ කරන්නේ පුංචි යාළගේ ආසම සජීවී හැන්දෑව. මේ තමයි පුංචි අපේ හැන්දෑව. මම ඩිනාරා රිවිනදී. මගේ පාසල රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය. එතකොට මම හිරුකි විනෝදයා. මගේ පාසල බපකැල පිළපිටිය ජනාධිපති විද්‍යාලය. මම රන්දින අංශදී. මගේ පාසල වයඹ රාජකීය විද්‍යාලය. මම සඳසි දහම්සා. මම ඉගෙන ගන්නේ රාගම ඇලපිටිය චන්ද්‍රාශ විද්‍යාලයේ 4 ශ්‍රේණියේ. හරි. ඔන්න යාළුවනේ අදත් පුංචි ඔයාලට පුළුවන් වෙනද වගේම අපේ දුරකථන අංකය කියන්නේ 0112 270 280 කියන අපේ සුපුරුදු දුරකථන අංකයට කතා කරලා අපේ යාළුවන්ගේ ගායන වාදන මේ කතන දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න. එහෙම නේද සඳසි? ඔව් ඉතින් අපි ආයෙත් අපේ දුරකථන අංකය මතක් කරමු නේද දිනාරක්කේ? ඔව් නගී මතක් කරන්නකෝ. අපේ දුරකථන අංකය තමයි 0112 270 280. ඉතින් අපේ සඳසි මතක් කරපු විදිහට අපේ යාළුවන්ට පුළුවන් අපේ දුරකථන අංකයට කතා කරලා ඔයාලගේ දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න. හරි. ඉතින් හිරුගි අද අපි කතා කරන්නේ මොනවා ගැනද? අපේ යාළුවන්ට ඉතින් අපේ ස්ක්‍රීන් එක දැක්කම පේනවා ඇති. කමන්නේ. හිරුගි කියන්නකෝ බලන්න. ඔව් අක්කේ අද අපි කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක් වන මේ මාදුගඟ ගැන. ඔව් මේ බලපිටිය ගන්තොටින් ලබා ගන්නා බෝට්ටුවකින් පුංචි ඔයාලට පුළුවන් මාදුගඟේ සංචාරය කරමින් දූපත් කිහිපයක සිරිවිසිතුරුද කඩොලාන වනාන්තරයක අසිරියද දැක බලා ගැනීමට ලැබෙන මේ ගමන නම් පුංචි යාළුවනේ හරිම ලස්සන සෞන්දර්ය චාරිකාවක් වගේ. අපේ රටට ආවේනික සත්වා ශාක වර්ග මෙන්ම දුර්ලභ වර්ගයේ කඩොලාන වර්ග අතින් මේ මාදුගඟ පොහොසත් වෙලා තියෙනවා. එහෙම නේද ඩිනාරක්කි? ඔව් ලංකාවට යන සංචාරයේ අද අපිට අතර වෙලා ඉන්නේ මාදුගඟේ. ඉතින් මොකද කියන්නේ අපි ඕනෑම දෙයක් ගැන කතා කරන්න කලින් ඒකේ වටපිටාව ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා රන්දි අපි කියමුද බලන්න අපේ යාළුවන්ට මාදුගඟේ පිහිටියේ මොන වගේද කියලා. හා ඩිනාරා. මිරිදිය, කරදිය එකට මුසුවන පරිසර පද්ධතියකට කියන්නේ කලපුවක් කියලා. ඉතින් ඉස්සන් හැදෙන වැඩෙන මසුන්ට ජන්ම භූමියක් වුණු කඩලාන වලින් පිරුණු කලපු ජලාශ්‍රිත පක්ෂීන්ට, කබරගොයින්ට, ඒ වගේම තවත් ජීවීන්ට වාස භූමියක් වෙනවා. ඉතින් මේ වගේ කලපු විශාල ප්‍රමාණයක් අපේ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ පිහිටලා තියෙනවා. ඔව් ඉතින් අන්න ඒ වගේම හරිම ලස්සන කඩලාන පරිසරයක් අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බලපිටිය ප්‍රදේශයෙන් දැක බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් රන්දි මේක කලපුවක් නෙමෙයි. මේක හරිම ලස්සන ගංගාවක්. අපි යාළුවෝ දන්නවනේ මොකද්ද කියලා. ඒ තමයි මාදුගඟ. ඉතින් මේ මාදුගඟ රැම්සා තෙත්බිමක් කියලා නම් කරලා තියෙනවා. හරි. අපි යාළුවෝ බලනවා ඉතින් මොකද්ද මේ රැම්සා තෙත්බිමක් කියලා කියන්නේ? රැම්සා තෙත්බිමක් කියලා කියන්නේ යාළුවනේ ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන තෙත්බිම් ආරක්ෂා කරගන්න රැම්සා සම්මුතිය විසින් නම් කරලා තියෙන හරිම වැදගත් තෙත්බිම් කිහිපයක්. ශ්‍රී ලංකාවෙත් සඳසී අන්න ඒ වගේ තෙත්බිම් 6ක් තියෙනවා. එක අපේ යාළුවෝ දන්නේ නැති බූන්දර ජාතික වනෝද්‍යානය. ඒ වගේම දෙක තමයි ආනවිලුන්දාව අභය භූමිය. තුන මොකද්ද? අපේ දිනාරක්කම් මතක් කරන්නකෝ. තුන තමයි යාළුවනේ අද අපි මේ කතා කරන මාදුගඟ. ඉතින් අපි දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ නෑනේ. ඒක තමයි. යාළුවනේ ඔයාලා දැන්මම ඔයාලගේ දැනුම් පොත අරගෙන අපි මේ කියලා දෙන වැදගත් තොරතුරු ඔයාලගේ දැනුම් පොතේ සටහන් කරගන්න ඕනේ. තේරුණා නේද? හරි. ඉතින් සඳසි අපි මතක් කරමු නේද? මේ මාදුගඟේ පිහිටීම් වගේ මේකේ අවශ්‍ය කරුණු අපේ යාළුවන්ට. ඔව් ඩිනාරක්කේ. ඉතින් මේ මාදුගඟ හැදෙන්නේ දූපත් 64ක් එකතු වෙලා. ඉතින් යාළුවනේ අතීතයේ මේ දූපත් 64ම තිබ්බට අද වන විට අපිට මේ දූපත් 64ම බලා ගන්න වෙන්නේ නැහැ. එහෙම නේද? ඔව්.
ඔව් සඳසි අක්කේ සඳසි අක්කා කිව්වා හරියටම හරි. ඉතින් මුං ශාලුවනේ අපි මේ මාදුගංගේ දූපත් ගැන කතා කරොත් තවත් දූපත් වෙනත් දූපතක් ආය ආවන්නට ඇත. හේතුව කුමක්වත් මුං ශාලුවනේ මේ වන විට මාදුගංගේ දූපත් 25කට වඩා දක්නට නැත. එහි දූපත් වලින් සමහර දූපත් මුං ශාලුවනේ ජනවාස වී ඇති අතර වැඩි හරියම මුං ශාලුවනේ වනයේට තමයි ගොදුරු වෙලා තියෙන්නේ. එහෙම නේද රන්දි අක්කේ? ඔව් හිරුකි. ඉතින් පුංචි යාළුවනේ මේ මාදුගංගේ දූපත් ගොඩාක් දකින්න ලැබෙනවා. හැබැයි මේ බෝට්ටුවකින් යන අපි වගේ සංචාරකයෙකුට දකින්න ලැබෙන්නේ කොද්දුව, මාදුව, ඒ වගේම සතපහේ දුව, ආය කුරුඳු දුව වගේ ප්‍රධාන දූපත් කිහිපයක් විතරයි. ඊට අමතරව මේ මාදුගංගේ එරවන දුව, මීවන දුව, මුවන් දුව, වල දුව, ගල් දුව වගේ දූපත් රාශියක් තියෙනවා. අපේ රන්ද කියපු විදිහට මේ මාදුගංගේ යන සංචාරකයින්ට දැක ගන්න පුළුවන් වෙන්නේ අන්නේ ප්‍රධාන දූපත් කිහිපය විතරයි. එහෙම නේද සඳසි? ඔව් දිනාරක්කේ. ඉතින් අපි දැන් මේ මාදුගංගේ තියෙන කර්මාන්ත ගැන කතා කරමුද? ඊට කලින් මට අපේ යාළුවන්ට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඊට පස්සේ අපි කර්මාන්ත ගැන කතා කරමු. හා එහෙනම් අක්කගේ විශේෂ දේ අපි මේ ශාලුවන්ට කියලා කියන්න. හා යාළුවනේ ශ්‍රී ලංකාවේ ඕනෑම ගංගාවක්. ඒ කියන්නේ මහවැලි, කැලණි, කළු වලවී වගේ ඕනෑම ගංගාවක් ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයේ. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ මැද කොටසට ගිහිල්ලා තමයි ඒ ගංගාවන් සාගරයට එකතු වෙන්නේ. හැබැයි ඉතින් මේ මාදුගඟ නම් එහෙම නෙමෙයි. මේ මාදුගඟ ආරම්භ වෙන්නේ රටේ පහළ කොටසේ. අපි හලෝ දන්නවනේ දකුණු පළාතෙන් ආරම්භ වෙනවා කියලා. ඊට පස්සේ කිලෝමීටර් 4-5ක් ගිහිල්ලා තමයි මේ ගංගාව මුහුදට එකතු වෙන්නේ. ශ්‍රී ලංකාවේ ඕනෑම ගංගාවක් ඉහළ කොටසෙන් ආරම්භ වෙද්දී මාදුගඟ ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාවේ පහළ කොටසේ. ඒක හරිම විශේෂයි. එහෙම නේද සඳසි? ඔව් දිනාරක්කේ. එහෙනම් සල්සි අක්කා කිව්වා වගේ අපි දැන් මේ දීවර කර්මාන්තය ගැන කතා කරලිමු නේද? ඔව්. ඉතින් මේ දීවර කර්මාන්තය ගැන කතා කළොත් මේ මාදුගංග ආශ්‍රිත පවුල් දහසක් පමණ අය ඉන්නවනේ. ඉතින් ඒගොල්ලෝ මේ ඉස්සන් ඇල්ලීම සඳහා රිටිපාන්න ක්‍රමයට සහ ජාකොටු ක්‍රමයට ඉස්සන් අල්ලනවා. ඉතින් මං අපේ යාළුවන්ට පෙන්වන්නම් නේද ඒකේ පින්තූරය. හා සල්සි අක්කේ නම් සල්සි අක්කා පෙන්වන්නකෝ අපි මේ පුංචි යාළුවන්ට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ රිටිපාන ක්‍රමයට ඉස්සන් ඇල්ලීම. ඒ වගේම තමයි මේ තියෙන්නේ ජාකොටු ක්‍රමයට ඉස්සන් ඇල්ලීම. එහෙනම් සල්සි අක්කා කිව්වා වගේ මේ මාදුගංග අවට ඉන්න ප්‍රදේශවාසීන් තම ජීවනෝපාය සඳහා මේ මාදුගංග අවට පරිසරය උපයෝගී කර ගන්නවා. ඉතින් පුංචි යාළුවනේ මේ අවට උපයෝගී කර ගන්නවා. ඒ අතර වැදගත් ස්ථානයක් තමයි පුංචි යාළුවනේ මේ මිරිදිය දීවර කර්මාන්තය කියලා කියන්නේ. ඉතින් මේට මූලික පදනම වෙලා තියෙන්නේ කලපු ආශ්‍රිත මිරිදිය මත්ස්‍ය කර්මාන්තය. එහෙම නේද ඩිනාරක්කේ? ඔව් සඳසි. ඔයා හරියටම හරි. අපි සඳසි කිව්වනේ යාළුවනේ එයාලා මේ අවට පරිසරය උපයෝගී කරගන්න වැලගේ කර්මාන්ත සඳහා කියලා. ඉතින් රන්දිවාට මොකද කියන්න දෙන්නේ යාළුවගේ කර්මාන්ත ගැන? ඔව් ඩිනාරා. මෙයා මේ කර්මාන්ත එතකොට දැන් මේ මාදුගංගේ මිනිස්සු කුරුඳු වගාව මගිනුත් තමන්ගේ ජීවනෝපාය සරු කර ගන්නවා. ඒ වගේම තමයි කුරුඳු වගාවට අමතරව පොල් වගාවත් තව කපු කර්මාන්ත, කොහු කර්මාන්ත, ඒ වගේම පොල් රා කර්මාන්ත, තව දැව සහ ලීබඩු කර්මාන්ත කියන කර්මාන්ත වලිනුත් තමන්ගේ ජීවනෝපාය සරු කරගන්න මිනිස්සු මේ මාදුගංග අවට ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ ඒත් එක්කම ආයෙ පරමතක් කරන අපේ දුරකථන අංකය 011270 කියන අපේ දුරකථන අංකයට කතා කරලා අපේ යාළුවන්ට පුළුවන් ඔයාලගේ දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න. ඒත් එක්කම අපේ යාළුවෝලගේ දැනුම් පොත අරගෙන අපි මේ කියන වැදගත් තොරතුරු ඔයාලගේ දැනුම් පොතේ සටහන් කරගන්න අමතක කරන්න එපා. ඔව්. ඉතින් දැන් අපි කර්මාන්ත ගැන කතා කරද්දී එයාලගේ විශේෂම කර්මාන්තයක් තමයි සංචාරක කර්මාන්තය. එයාලගේ හැම ගෙදරකම වගේ බෝට්ටුවක් තියෙනවා. මේක හරිම විශේෂයි යාළුවනේ. ඉතින් සංචාරකයෝ ගොඩ දෙනෙක් හැම දවසකම වගේ මේ මාදුගඟ බලන්න එනවා. ඒ සඳහා එයාලා යොදාගන්නේ ෆයිබර් ඔරු, මෝටර් බෝට්ටු, ඒ වගේම අගුළු, ඔරු වගේ දේවල් එයාලා මේ සංචාරක කර්මාන්තය සඳහා භාවිත කරනවා.
ඉතින් දිනාරක්කේ අද ඉතින් අපි මාදුගංග බලන්න යන්න නේද හැදුවේ? ඔව් අපි නම් යන්න හැදුවේ ඉතින් යාළුවනේ මෝටර් බෝට්ටුවක කොහෙද චුට්ට පරක් වුණානේ බෝට්ටුව එන්න නැත්තම් යන්නමයි හිටියේ. ඔව් නේද? අවු. එහෙනම් ඉතින් අපි ලබන සතියේ ඒ ගමන යන්න. හා. ඉතින් අපි මේ ඉන්නේ නිවාඩු කාලේනේ. නිවාඩු කාලේ දෙසැම්බර් 8 වෙනකන් තියෙනවා. ඉතින් සඳසියවාද මොකද කරේ? මේ දවස්වල මම ඉතින් නිවාඩු වෙන දැන් ඉතින් මං පාඩම් කරනවා, සෙල්ලම් කරනවා. ඒවා තමයි ඉතින් කරන්නේ. රන්දි මාත් ඉතින් ඒ වගේම ටිකක් තමයි කරන්නේ. ඔව් ඉතින් දෙසැම්බර් 8 පටන් ගත්තා දෙසැම්බර් 10 අපිට එක්සෑම් තියෙනවානේ. පාඩම් කරන්න ඕනිනේ. එතකොට හිරුවි මොකද කරන්නේ? මාත් ඉතින් පාඩම් වැඩ කරගෙන එතකොට සෙල්ලම් කරගෙන හැමදේම කරගෙන ඉන්නවා. මමත් ඉතින් ට්‍රිප් එකක් යන්න තමයි හිටියේ. මමත් පාඩම් කරනවා. ට්‍රිප් එකක් යන්න ඉතින් මාදුගංගේ අපි යන් නේද? අපිවත් ඉතින් දිනාරක්ක එක්කන් යන්න නේද? මං එන්නම් එක්කන් යන්න. හරි. ඉතින් යාළුවනේ මේ අපි දැන් කර්මාන්ත ගැන කතා කරන්නේ. එතකොට මාදුගංගේ සුළු කර්මාන්ත ගොඩාක් තියෙනවා. මේ මාදුගංගේ ගොඩාක් බෙල්ලෝ හැම ඉන්නවනේ. ඉතින් යාළුවා බෙල්ල උපයෝගී කරගෙන බෙලි කටු පාට කරලා යාළුවා කීටෙක්ස් හදනවා. ඒවා ගොඩාක් යාළුවගේ ගෙවල් වල විකුණන්න තියෙනවා. ඔව් ඒවා කඩවල් වලත් ගොඩක් තියෙනව නේද? මමත් දැකලා තියෙනවා. ඔව් ඒ වගේම වේවල් උපයෝගී කරගෙන ඒගොල්ලෝ වේවල් වලින් වට්ටි වගේ දේවල් හදනවා. ඉතින් අපි යාළුවන්ට අපි කිව්වනේ මේ කඩොලාන පරිසරයක් තියෙන්න කියලා. ඉතින් ඒ කඩොලාන පරිසරයේ කිරළ කියන ශාකේ ගොඩාක් තියෙනවා මේ මාදුගඟේ. ඉතින් කිරළ ජූස් උත් මේ හැමතැනම විකුණන තියෙනවා. කිරළ බීම අපේ යාළුවෝ බීලා නැත්තම් මාදුගඟේම ගිහලා බීලා බලන්න කිරළ බීම මොන වගේද කියලා. අපේ දිනාරක්ක බීලා තියෙනවද? මම නම් බීලා නෑ. මං ඉතින් බොන්න යන්නමයි ඉන්නේ මේ මාදුගඟට. මොකද කිරළ ශාකේ හැදෙන්නේ ජලජ පරිසරයේනේ. ඉතින් යාළුවනේ අපිට යන්නම වෙනවා බීලා බලන්න. ඔව්. ඔව් දිනාරක්කේ මේ නයිදුව කියන දූපත දිනාරක්ක අහලා තියෙනවා. නයිදුව නම් අහලා තියෙනවා. ඒකේ නයි නේද ඉන්නේ ගොඩ. ඔව් අක්කේ නම් මම මේ පුංචි යාළුවන්ටත් ඒක ගැන විස්තර ටිකක් කියන්නම්කෝ. ඉතින් මේ නයිදුව කියලා කියන්නේ මාදුගඟේ තවත් ලස්සන එක් දූපතක් වෙනවා. ඉතින් නාගයන් බහුලව ගැවසෙන මෙහි වෙනස් සර්පයන් දිනවා. ඉතින් පුංචි යාළුවනේ මේ මාදුගඟේ මොන දූපතකින් වුණත් මේ සර්පයෙක් මුණ ගැහුනොත් ඌ අල්ලාගෙන ගිහින් දාන්නෙත් මේ නයිදුව කියන දූපතටලු. ඉතින් පුංචි යාළුවනේ මේ නයිදුව කියන දූපතට ඒ නම ලැබෙන්න හේතු වුණු තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඉතින් මේ අපේ මේ පුංචි යාළුවා අඳුනන රජ කෙනෙක් තමයි මේ දුටුගැමුණු රජතුමා කියලා කියන්නේ. ඉතින් මේ දුටුගැමුණු රජතුමාගේ එක් බිසවක් නාග කන්‍යාවක් වෙලා උපත ලැබලා තියෙනවා. ඉතින් මේ නාග කන්‍යාවත් මේ ලොවට එන්නේ මේ නයිදුව කියන දූපතෙන් කියලා අපේ මේ ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ නාගලොවත් මේ අපේ මනුස්ස ලෝකෙත් යා කරන්නේ මේ කියන නයිදුවම තමයි. ඉතින් මේ දුටුගැමුණු රජතුමාගේ මේ නාග කන්‍යාවගේ පිළිම මේ නයිදුව කියන දූපතේ ඉදි කරලා තියෙනවා. එහෙම නේද දිනාරක්කේ? ඔව් හැබැයි මම නම් බයයි ඒ දූපතට යන්න අපිට යන්න බැරුව ඇති. මොකද නයි ඉන්නවා පොළොංග ඉන්නවා විද සර්පයි වර්ග ඉන්නවනේ මම නම් බයයි. සඳසියනාද? මමත් ඉතින් අපි බෝට්ටුවේ නේද ඒකට යන්නේ? මමත් ඉතින් බයයි. අපි චුට්ටක් ඔළුව දාලා බලලා යමු නැත්තම් යන්නේ බෑ නාගයෝ ඉන්නේ. අම්මෝ සර්පයෝ කියන්නේ මම බයම සතු జాතිය. ඒකනේ අපි හැමෝම බයයි. ඒ නිසා අපි මාදුගඟේ යද්දී නයිදුවට යන්න නැතුව යමු. ඔව්. හරි. ඉතින් සඳසි ඔයා කියන්නකෝ බලන්න මේ මාදුගඟේ තියෙන දූපත් ගැන. ඉතින් මේ මාදුගඟේ තියෙනවනේ දිනාරක්ක සතපහේ දූපත. ඔව්. ඉතින් මේ සතපහේ දූපතට සතපහ කියලා කියන්නේ මේ දූපත සතපහක හැඩයක් ගන්න නිසා. ඉතින් මේ දූපතේ තිවිලා තියෙනවා ගොඩාක් පැරණි හින්දු කෝවිලක්. එහෙම නේද? ඔව්. ඉතින් දිනාරක් අපේ යාළුවන්ට මේ සතපහේ දූපතත් පෙන්නමුද අපි? හා පෙන්නන්න උනන්ගේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ සතපහේ දූපත. යාළුවනේ ඔයාලට පේනව නේද? ඒ සතපහේ දූපත හරියට සතපහේ හැඩයක් අරන් තියෙනවා. මම නම් දැක්කා. සඳසි දැක්කද සතපහ වගේ තියෙනවා? ඔව් මමත් මාත් දැක්කා. ඔව් ඒක සතපහේ කාසියක් හැඩයක්මයි අරගෙන තියෙන්නේ. හරි. සඳසි ඉතින් කියන්නකෝ බලන්න සතපහේ දූපත ගැන.
ඔව්. ඉතින් දිනාරාගේ අපේ යාළුවන්ට අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. දුරකථන අංකය අපව මතක් කරමුද? හා 011270 කියන අපේ දුරකථන අංකයට කතා කරලා අපේ යාළුවන්ට පුළුවන් ඔයාලගේ දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න. අපි ආයෙ මතක් කරමු අපේ දුරකථන අංකය නංගි. ඔව්. ඉතින් අපේ දුරකථන අංකය තමයි 0112 270 270 280. ඉතින් අපේ යාළුවා අපිට ඉක්මනින්ම කතා කරන්න නේද? ඔව් අපේ යාළුවන්ට තව ගොඩාක් වෙලා තියෙනවා. ඒ නිසා යාළුවනේ අනිවාර්යයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔව්. ඉතින් දැන් නන්දි අක්කත් කියන්නකෝ බලන්න අපිට කරුණු. මම පුංචි යාළුවන්ට කියන්නම් මාදුව ගැන. පුංචි යාළුවනේ මාදුව කියන්නේ මේ මාදුගඟේ තියෙන විශාලම දූපත. මේ දූපත විශාලත්වයෙන් හෙක්ටයාර් 38ක් විතර වෙනවා. ඒ වගේම තමයි මේ දූපතට යන්න තියෙන්නේ මීටර් 900ක් විතර දිග යකඩ පාලමකි. මේ පාලමේ යන්න පුළුවන් ත්‍රිරෝද රථවලටයි පාපැදි වලටයි විතරයි. ඉතින් පුංචි යාළුවනේ මේ මාදුවේ පාසලක් ඒ වගේම පන්සලක් තව තැපැල් කාර්යාලයක් පිහිටලා තියෙනවා. මේ මාදුවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය තමයි දීවර කර්මාන්තය. ඔව් රන්දි. ඉතින් අපේ යාළුවෝ අපි මේ කියලා දෙන වැදගත් තොරතුරු හැම දෙයක්ම ඔයාලගේ දැනුම පොතේ සටහන් කරගන්න ඕනේ. එහෙම නේද හිරුකි? ඔව් අනිවාර්යෙන්ම. ඉතින් අක්කේ අපි දැන් හැමෝම මේ මාදුගන් ගැන කතා කරානේ. ඉතින් ඒ ආශ්‍රිත ගැවසෙන සතුන් ගැන අපි කතා නොකරම බෑ. මොකද ශ්‍රී ලංකාවට ආවේනික සත්ව විශේෂ වලින් පොහොසත් අබේ භූමියක් කියලා මේ මාදුගංග ගත් විට ක්ෂීරපායන් විශේෂ 18ක් පමණ ජීවත් වන බවට හොයාගෙන තියෙනවා. කළු අඳුරන්, වවුලන්, මීයන්, ඒ වගේම හඳුන් දෙවියන්, ඉත්තෑවන්, මුගටියන්, ඒ වගේම හෝතම්බුවන්, උරුලෑවන්, කලවැද්දන් එම සතුන් අතර වෙනවා. එහෙමයි. හරියටම හරි. ඉතින් යාළුවනේ අපි මේ දූපත් ගැන කතා කරානේ. ඉතින් ඒ අතරින් කුරුඳු දුව කියලා කියන්නේ යාළුවනේ හරිම සවිශේෂී දූපතක්. නමට සරිලන විදිහටම යාළුවනේ කුරුඳු දුවේ හැම වැඩක්ම වෙන්නේ මේ කුරුඳු ශාකය ආශ්‍රිත කරගෙන. ඉතින් හිරුකා ෆොටෝ එකක් ගෙනා නේද? අපි යාළුවන්ට වෙනන්නක බලන්න එහෙනම්. යාළුවනේ මේ තියෙන්නේ කුරුඳු දුව. එහෙම නේද අක්කේ? ඔව්. ඉතින් යාළුවන්ට මේ පේන්නේ ඒ කුරුඳු සුද්ධ කරන පින්තූරයක්. හරි. ඉතින් යාළුවනේ මේ කුරුඳු දුවට වලට ගියාම කුරුඳු තේ, කුරුඳු තෙල් වගේම කුරුඳු පොතු ලබා ගන්න පුළුවන් වෙනවා. කුරුඳු තෙල් කියලා කියන්නේ දත් කැක්කුමට, කොන්ද කැක්කුමට, කකුල කැක්කුමට වගේම සෙම් ප්‍රතිශ්‍රාවට හරිම හොඳ ඖෂධයක්. ඒ වගේ මේ කුරුඳු තෙල් කියන එක යාළුවනේ අනිත් තෙල් වගේ නෙමෙයි හරිම සුවඳවත් තෙල් එකක් තමයි කුරුඳු තෙල් කියලා කියන්නේ. එතකොට අක්කේ ඒ අපිට ඒ කුරුඳු දුවට ගියාම ඒ නිෂ්පාදන මිලදී ගන්නත් පුළුවන් නේද? ඔව් ඔයා හරියටම හරි නංගි. ඉතින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන, හෘද රෝග අවම කරන, ඒ වගේම අපේ ශරීරයේ බර අඩු කරන්න පුළුවන් හරිම හොඳ ඖෂධයක් තමයි අපේ නංගි කියපු විදිහට කුරුඳු තේ කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මාදුගඟට ගිහිල්ලා මේ කුරුඳු දුවටත් ගිහිල්ලා ඔයාලා මේ කුරුඳු තේ එකක් පීර බලන්න ඕනේ නේද? රස ඇති නේද? ඔව්. ඒ වගේම මේ දූපතේ කුඩා නිවසක් වගේම දේවාලයකුත් අපිට දකින්න තියෙනවා. ඉතින් රන්දි වල මොකද කියන්න තියෙන්නේ ගැන? කුරුඳු දුව ගැන නම් මම එච්චරම විස්තර දන්නේ නැහැ. හරි. ඉතින් යාළුවනේ අපි ආයෙත් මතක් කරන අපේ දුරකථන අංකය 011270 කියන අපේ දුරකථන අංකයට කතා කරලා අපේ යාළුවන්ට පුළුවන් වලගේ දක්ෂතා අපිත් එක්ක බෙදා හදා ගන්න. එහෙම සඳසි. ඔව් දිනාරක්කේ. ඔව්. හරි. ඉතින් යාළුවනේ අපි නංගි කතා කරා මේ කුරුඳු දුවේ මේ මාදුගඟේ ඉන්න සත්තු ගැන. ඉතින් සඳස කියන්නකෝ බලන්න අපේ යාළුවන්ට මේ මාදුගඟේ සත්තු ගැන. ඔව්. ඉතින් මේ මාදුගඟේ ඉන්නවා කියන්නේ උරගයින් විශේෂ ඉන්නවා ගොඩක්. ඉතින් පිඹුරන් ඉන්නවා, ඇහැටුල්ලන්, ආහාර කුක්ක. ඔයාලා දැකලා තියෙනවද ආහාර කුක්කව? අනේ නෑනේ. සංසියක් ඔය පින්තූරයකුත් ගෙනා මන් දැක්කා. ඒක නම් ඉතින් අපි මේ පුංචි යාළුවන්ට පෙන්නන්නකෝ. හරි අපි එහෙනම් පෙන්නමුකෝ. ඉතින් යාළුවනේ මේ ඉන්නේ ආහාර කුක්කා. ඉතින් මේ ආහාර කුක්කා කියන්නේ සර්ප විශේෂයක්.
ඉතින් මේ ආහාරකක කියන සර්පය ශ්‍රී ලංකාවට ආවෙන එක නැති වුණාට මේ මාදුකගේම තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාවේ නම්. ඔව්. ඉතින් යාළුවනේ අපි මේ කියලා දෙන වැදගත් තොරතුරු හැම එකම ඔයාලා ඔයාලගේ දැනුම පොතේ සටහන් කරගෙන අමතක කරන්න නම් එපා. එහෙම නේද සඳසි? ඔව්. ඉතින් එහෙනම් අපි ආයේ අපේ යාළුවන්ට මතක් කරමු නේද දුරකථන අංකය. එහෙනම් හිරුකි මතක් කරන්නකෝ. හා ඉතින් පුංචි යාළුවනේ අපිත් එක්ක එකතු වෙන්න 0112 270යි 280 ආයෙත් මතක් කරන්නම් 0112 270යි 280 මේ දුරකථන අංකයට කතා කරලා පුංචි යාළුවගේ දක්ෂතා හැකියා අපිත් එක්ක බෙදා හදා ගන්න. හරි. දැන් ඉතින් අපි ගොඩක් වෙලා කතා කරපු නිසා අපි ලස්සන විශේෂාංගය බලලෙමුද? ඔව් එහෙනම් බලලෙමු මොකද අපේ යාළුවොත් කැමතිනේ විශේෂාංග බලන්න. එහෙනම් යාළුවනේ බලන්න මේ විශේෂාංගය මොන වගේ එකක්ද කියලා. අපි අද පුංචි යාළුවන්ට කියලා දෙන්න යන්නේ ශ්‍රී ලංකාව තුළ පිහිටලා තියෙන ජාතික වනෝද්‍යානයක් ගැන. ඒ තමයි යාල ජාතික වනෝද්‍යානය. යාල වනෝද්‍යානය කියලා කියන්නේ ලංකාවේ පිහිටලා තියෙන දෙවන විශාලතම ජාතික වනෝද්‍යානය. මේ යාල ජාතික වනෝද්‍යානයේ පිහිටලා තියෙන්නේ ලංකාවේ ගිනිකොනදිග ප්‍රදේශයේ. විශාලත්වයෙන් වැඩි මේ ජාතික වනෝද්‍යානය දකුණු පළාත සහ ඌව පළාත තුළ තමයි පිහිටලා තියෙන්නේ. මේ යාල වනෝද්‍යානයට ආසන්නවම තියෙන නගරය තමයි හම්බන්තොට නගරය. මේ යාල ජාතික වනෝද්‍යානය කොටස් 5කින් යුක්ත වෙනව වගේම වනෝද්‍යානය අවට ජාතික වනෝද්‍යාන 6ක් සහ වනජීවී අභයභූමි 3ක් පිහිටලා තියෙනවා. මේ කොටස් වලින් සංචාරකයින්ට නැරඹීම සඳහා කොටස් 2ක් තමයි විවෘතව තියෙන්නේ. කුමන ජාතික වනෝද්‍යානය යාල දැඩි ස්වභාව රක්ෂිතය සහ කතරගම, ගටගමුව, නිමලව යන අභයභූමි මේ උද්‍යානය අවට පිහිටලා තියෙනවා. මේ වනෝද්‍යානය වර්ග කිලෝමීටර 979ක පමණ වපසරියක් පුරා පැතිරිලා තියෙනවා. ඉතින් කොළඹ ඉඳලා නම් කිලෝමීටර් 300ක් විතර ගමන් කරපුවාම මේ සුන්දර යාල වනෝද්‍යානය නරඹන්න යන්න පුළුවන්. මේ යාල ජාතික වනෝද්‍යානය ලංකාවේ පළමු ජාතික වනෝද්‍යාන දෙකින් එකක් වන අතර මේ වනෝද්‍යානය විවිධ වනසතුන් සඳහා ගොඩක් ප්‍රසිද්ධයි. මේ වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්, ශ්‍රී ලංකාවේ දිවියන් සහ ජලජ පක්ෂීන් සංරක්ෂණය සඳහා ගොඩක් ප්‍රසිද්ධයි. යාල ජාතික වනෝද්‍යානය අවට විශාල අභයභූමියක් පිහිටලා තියෙනව වගේම ඒවයින් විශාලතම අභයභූමියක් ලෙස ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සලකන්න පුළුවන්. මේ උද්‍යාන ආර්ධ ශුෂ්ක දේශගුණික කලාපයේ පිහිටලා තියෙනව වගේම ප්‍රධාන වශයෙන් ඊසානදිග මෝසම් කාලයේදී තමයි වර්ෂාව ලැබෙන්නේ. මේ යාල ජාතික වනෝද්‍යානය තුළ විශාල සතුන් ප්‍රමාණයක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ තියෙන වැදගත් කුරුළු ප්‍රදේශ 70න් එකක් ලෙස සලකනවා. යාල වනෝද්‍යානය තුළ ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ 6ක් ඇතුළුව පක්ෂීන් විශේෂ 215ක් විතර වාසය කරනවා. ඉතින් විවිධත්වයක් තියෙන ගොඩක් ලස්සන කුරුළු විශේෂ රාශියක් මේ වනෝද්‍යානය තුළ අපිට දැක ගන්න පුළුවන්. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ඒ වගේම යාල තෙත්බිම්වල වාසය කරන ජලජ පක්ෂීන් සංඛ්‍යාව 90ක් වන අතරම ඉන් භාගයක්ම සංක්‍රමණික පක්ෂීන් වෙනවා. විවිධ වර්ණ ශරීරයේ තියෙන මේ පක්ෂීන් නම් ඇත්තටම සොබාදහමේ සුන්දරත්වය තවත් වැඩි කරන්න සමත් වෙනවා.
මේ යාල ජාතික වනෝද්‍යානය තුළ තවත් සුවිශේෂී සතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ද ඇතුළුව ශීරපායේ විශේෂ 44ක් යාල ජාතික වනෝද්‍යානයේ වාසය කරනවා. ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි ලෝකයේ වැඩිම දිවියන් ප්‍රමාණයක් ඉන්න රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වනවා. ඒ අතරින් යාල වනෝද්‍යානය තුළ දිවියන් විශාල ප්‍රමාණයක් වාසය කරනවා. අපි මුලින්ම කිව්වනේ මේ වනෝද්‍යානයේ කොටස් 5කට බෙදෙනවා කියලා. ඉතින් මේ කොටස් වලින් පළමුවන කොටසේ විතරක් තනි දිවියන් 25ක් විතර සැරිසරනවා කියලා තමයි මේ වෙද්දි පරිසරවේදීන් ගණන් බලලා තියෙන්නේ. ඒ වගේම තමයි යාල වනෝද්‍යානය තුළ වැඩිපුරම ඉන්න අනෙක් සතුන් විශේෂය වන්නේ අලි ඇත්තෝ. ඉතින් මේ යාල වනෝද්‍යානය තුළ අලි ඇතුන් රංචු වශයෙන්ුත් ජීවත් වෙනවා. ඒ ප්‍රමාණය 300ත් 350ත් අතර ප්‍රමාණයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් බලන්නකො යාළුවනේ කොච්චර සුන්දරද කියලා. ඒ වගේම මේ වනෝද්‍යානය තුළ ශ්‍රී ලංකාවේ වලසුන්, මීහරකුන් වගේ ලංකාවට ආවේනික සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ශ්‍රී ලංකාවේ වලසා, දිවියා, අලියා සහ වල් මීහරකා වැනි සතුන් යාල වනෝද්‍යානයේ වෙසෙන තර්ජනාත්මක ශීරපායි සතුන් විදිහට සැලකෙනවා. මේ යාල වනෝද්‍යානය තුළ කිඹුලන් විශේෂ ගණනාවක්ම දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ පියාඹන සර්පයා, ඒ වගේම කටුස්සන් විශේෂ ආදී ගොඩක් සතුන් මේ කැලේ තුළ ජීවත් වෙනවා. මේ යාල වනෝද්‍යානයේ එක් පැත්තකින් වෙරළ තීරයකොත් දක්නට ලැබෙනවනේ. ඉතින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්වෙලා තියෙන මුහුදු කැස්බෑවන් 5 දෙනාම වගේ දකින්න ලැබෙනව කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ යාල වනෝද්‍යානය අවට ප්‍රදේශය තුළ වැදගත් බෞද්ධ වන්දනාස්ථාන දෙකක් පිහිටලා තියෙනවා. ඒ තමයි සිතුල්පව්ව රජමහා විහාරය සහ මගුල් මහා විහාරය. ඉතින් ලොවපුරා බොහෝ ජනතාව යාල වනෝද්‍යානයට පැමිණිය පසු මේ විහාර වන්දනාමාන කරගන්නත් පැමිණෙනවා. බොහෝ සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත්තු මේ යාල ජාතික වනෝද්‍යානය සුරැකීමට වනජීවී කාර්යාලවල නිලධහරින් ඇප කැප වෙලා වැඩ කරනවා. කොහොමුණත් ශ්‍රී ලංකාව තුළ පිහිටල තියෙන මේ ජාතික වනෝද්‍යානය සහ වනසතුන් සුරැකීම අපි සියලු දෙනාගේම ජාතික වගකීමක්. යාළුවනේ ඔයාලේ බලලා ආවේ අපේ මාතෘකාවටම ගලපෙන ස්වභාව සෞන්දර්යයේ අපූර්ව නිකේතනයක්. ඔව්. ඒක ලස්සනයි නේද අක්කේ? ඔව් ඒක හරිම ලස්සන වනෝද්‍යානයක් යාළුවනේ. හරි. ඉතින් අපි මේ කතා කරන්නේ මාදුගඟ ගැන නේද සඳසි? ඔව් ඩිනාරක්කේ. ඉතින් රන්දියාක කියන්නකෝ බලන්න. තවත් මේ මාදු ගැන විස්තර. මේ මාදුගඟේ දැන් කඩලාන ශාක තියෙනවනේ පුංචි යාළුවනේ. ඉතින් මේ කඩලාන ශාක දැන් අපි මේ බෝට්ටුවකින් එහෙම යනකොට ඇත්තටම හරිම ලස්සනයි. පුංචි යාළුවෝ මේ එක්ස්පීරියන්ස් එක විඳින්න ඕනේ. පොඩ්ඩක් ඔයාලත් දැන් මේ නිවාඩු කාලේනේ. ඉතින් පුංචි යාළුවෝ නිවාඩු කාලේ දවසක් වෙන් කරගෙන මේ මාදුගඟේ සංචාරයට යන්න. ඔව් ඉතින් සිදත් සංගරාවේ පරවි සංදේශේ, මයුර සංදේශේ, කෝකිල සංදේශේ වගේ ගොඩාක් කාව්‍ය ග්‍රන්ථවල යාළුවනේ මේ මාදුගඟ ගැන විස්තර තියෙනවා. හැබැයි ඉතින් මේ පොත්වල තියෙන යාළුවනේ වැලිතොට කියන නමින් තමයි මේ මාදුගඟ හඳුන්වලා තියෙන්නේ. ඉතින් බලන්නකො මේ මාදුගඟේ විශිෂ්ටත්වය කොයි වගේද කියලා. ඔව් ඩිනාරක්කේ. ඒ වගේම තමයි මේ මාදු ගඟට ජලය එකතු වෙන්නේ. නංගි හොව් ඔහොම කතා කරගෙන යද්දි අපිත් එක්ක අපේ යාළුවෙක් සම්බන්ධ වෙලා ඉන්න අපි යාළුවෙක් එක්ක කතා කරමු. ඔව් අපි එහෙනම් කතා කරමු නේද? කතා කර. හා. ඩිනාරක්ක කතා කරන්නකෝ එහෙනම්. ආයිබෝවන් යාළුවේ. ආයිබෝවන්. අපේ යාළුවගේ නම මොකද්ද? මල්සික රීල්ගහම්. එතකොට අද අපේ යාළුවෝ එකතු වෙන්නේ කොහේ ඉඳලාද? ඇහැලියගොඩ ඉඳලා. අපේ යාළුවගේ පාසල මොකද්ද? ඇහැලියගොඩ ජාතික පාසල.
එතකොට අද අපේ යාළුවෝ ඉදිරිපත් කරන්නේ මොන වගේ විශේෂාංගයක්ද? මව්ගුණ ගීතයක්. එහෙනම් ඉදිරිපත් කරන්න බලන්න. ආදරයේ ඉල්පත ඌ අම්මා මා ඔබගේ පුතු ඌ ඔබ මතු පුතු වන දවසේ මා රාහුල කුමරුන්ගේ සෙවන කතා අද මෙන් පැමිණෙන්නමි සුලැඟිල්ලේ එල් සඳදිය කොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැලවිලි ගියෙන් මතකයි මානල ඌවා ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරිදී පනදී මා දැඩි කළ අම්මා ආදරේ ඉපත ඌ අම්මා මා ඔබගේ පුතු ඌ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා හද මෙන් පැමිණෙන්නි සුලැඟිල්ලේ එල් තුරුලටගෙන අත්පා හැඩගස්වා නිදිගන්වා මා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවේ ඉරි සුවඳ ඔබේ දවසින් දවසට එනහස ලබදී සෙනදී දිවියට නව පන ලබදී මා දැඩි කළ අම්මා ආදරයේ ඉපත ඌ අම්මා මා ඔබගේ පුතු ඌ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන්සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නමි සුලැඟිල්ලේ එල් සෙවන පතා අද මෙන් පැමිණෙන්නමි සුලැඟිල්ලේ එල් අපේ යාළුවෝ ඉදිරිපත් කරලා ඉවරයිනේ. හරි. අපි එහෙනම් අපේ යාළුවට අප්පුඩියක් ගහමු නේද? අපේ යාළුවෝ ගීතය හරිම ලස්සනට ඉදිරිපත් කළා. අපේ යාළුවට ගීතේ කවුද කියලා දුන්නේ? ඉස්කෝලේ සංගීත මිස්. එහෙනම් අපේ යාළුවෝගේ සංගීත මිස්ගෙන් තවත් දවසක මේ වගේ ලස්සන ගීතයක් පුරුදු වෙලා අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. තේරුණා නේද? හරියි. එහෙනම් අපේ යාළුවා නැවත දවසක අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලට සුබ සන්ධ්‍යාවක් වේවා. තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක නවුද්දයි. ඔන්න ඉතින් මේ යාළුවත් යන්න ගියා. ඔව් ඒත් එක්කම අපේ දුරකථන අංකය ආයිපර මතක් කරනවා 0112700280 කියන අපේ දුරකථන අංකයට කතා කරලා අපේ යාළුවන්ට තව අඩ හෝරාවක් වගේ කාලයක් තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන දැම්මම තේරුණා නේද? ඔව්. ඉතින් ඩිනරක් අපි එහෙනම් ආයේ මාදුගන් ගැන කතා කරමු නේද? ඔව් අපි දැන් කතා කර කර හිටියේ මාදුගඟේ ඉන්න සත්තු ගැනනේ. ඉතින් රන් දේවා කියන්නකෝ බලන්න අපේ යාළුවන්ට. අපේ හිරුකි නංගි කලින් මතක් කරා මාදුගඟේ. ඔව් ආයෙත් නතර වෙන්න යනවා. අපේ යාළුවෙක් ආයිමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් කවුද කතා කරන්නේ? මම කතා කරන්නේ. ආයිබෝවන් පුංචි යාළුවේ. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. පුංචි යාළුවගේ නම මොකද්ද? මගේ නම නාදි පිටනි කරුණාරත්න.
පුංචි යාළුවාගේ වයස කීයද? මගේ වයස අවුරුදු 11යි. පුංචි යාළුවා අපිත් එක්ක එකතු වෙන්නේ කොහේ ඉඳලාද? මාතලේ ප්‍රදේශයේ ඉඳලා. පුංචි යාළුවාගේ පාසල මොකද්ද? මගේ පාසල සාන්ත තෝමස් බාලිකා විද්‍යාලය මාතලේ. පුංචි යාළුවාද අපිට ඉදිරිපත් කරන්න යන විශේෂාංගය මොකද්ද? ඉංග්‍රීසි එසේ එකක්. පුංචි යාළුවාගේ විශේෂාංගය ලස්සනට ඉදිරිපත් කරන්නකෝ. Practice every day. Learning English gets easier if you practice every day. You don't have to study for hours. Just a few minutes each day can help. Try to speak, listen, read or write in English every day. Don't worry about mistakes. They help you learn. The more you practice, the better you will become. You can also use apps or watch English shows to help you practice. Keep going and you will improve quickly. Thank you. ලස්සනට ඉදිරිපත් කරා අක්කේ විශේෂාංගය. පුංචි යාළුවාට විශේෂාංගය කවුද ඉගැන්නුවේ? මම එලකියුෂන් ක්ලාස් එකකට යනවා චාරුණ්‍ය අදලිනම් මැඩම්ගේ මැඩම් තමයි එසේ පොතේ දුන්නේ. ලස්සනට ඉදිරිපත් කරා. එහෙනම් අපි අප්පුඩියක් ගහමුනේ අක්කේ. ඔව්. ඉතින් යාළුවා තවත් දවසක එයාගේ ටීචර් එකෙන් අහගෙන ඒ වගේ ලස්සන ඉංග්‍රීසි එසේ එකක් අපිත් එක්ක බෙදා හදා ගන්න ඕනේ. තේරුණා නේද? එහෙනම් අපි ඔයාලා 4 දෙනා ලස්සනට වැඩසටහන කරගෙන යනවා. අනේ thank you. හරි එහෙනම් අපේ යාළුවා තවත් දවසක ඒ වගේ ලස්සන විශේෂාංගයක් පුරුදු වෙලා අපිත් එක්ක එකතු වෙන්න ඔයාලට සුබ සන්ධ්‍යාවක් වේවා. සුබ සන්ධ්‍යාවක්. තෙරුවන් සරණයි. ඔව්. ඒ විදිහටම අපේ දෙවනි යාළුවෝ යද්දී ආයෙ මතක් කරන අපේ දුරකථන අංකය 0112 270 280 කියන අපේ දුරකථන අංකයට කතා කරලා අර අපේ කලින් යාළුවෝ දෙන්න වගේ අපේ යාළුවන්ට පුළුවන් අපිත් එක්ක ඔයාලා කැමති දක්ෂ විශේෂාංගයක් අපිත් එක්ක බෙදා හදා ගන්න. ඔව් දිනාරක්කේ. අපි එහෙනම් ආපහු මාදුගඟ පැත්තට යමු නේද? හරි. දැන් අපි කතා කර හිටියේ සත්තු ගැනනේ. ඉතින් මම සත්තුන්ගේ පැත්තටම යන්න. සත්තුන්ගේ පැත්තටම යන්න. හරි. මේ පුංචි යාළුවනේ මේ මාදුගඟේ අවට ප්‍රදේශයේ සමනල විශේෂ 50ක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තවත් සත්තු ගොඩාක් මේ මාදුගඟ අවට ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඉතින් කුරුළු මේ මාදුගඟ අවට ප්‍රදේශයට කියන්නේ කුරුළු පාරාදීසය කියලා. ඉතින් මේ කුරුල්ල වර්ග 100කට අධික ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම කොරවක්කෝ, දියකාවෝ වගේ සත්තුත් ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්චි හිසදුඹුරු දෙමලිච්චා, ගිරාමලිත්ත වගේ සත්තුත් මේ මාදුගඟ අවට ප්‍රදේශයේ දැක ගන්න පුළුවන්. ඔව් ඉතින් ඒ විදිහට අපේ සඳසී රන්දි ඒ වගේම අපේ හිරුගිරංගි අපේ යාළුවන්ට මේ සත්තු ගැන කියලා දුන්නානේ. ඉතින් මම යන්නම් ශාක පැත්තට. එහෙනම් දිනාරක්කේ අපිටයි අපේ යාළුවන්ටයි කියලා දෙන්නකෝ. යාළුවනේ මේ මාදුගඟ කියලා කියන්නේ කඩොලාන පරිසරයකට හොඳම උදාහරණයක්නේ. ඉතින් මේකට කියන තවත් නමක් තමයි කඩොලාන වනාන්තරය. අන්න ඒ නමිනුත් මේ මාදුගඟ හඳුන්වනවා. ඉතින් මේ මාදුගඟේ රතු මිල්ල, කිරළ, එළකඩොල්, මල් කඩොල් වගේ කඩොලාන ශාක ගොඩාක් දැක ගන්න පුළුවන්. ඉන්නකො මම අපේ යාළුවන්ට එක පිච් එකක් පෙන්නන්න. යාළුවනේ මේ තියෙන්නේ රතු මිල්ල කියන ශාකය. මේක ලංකාවට ආවේනික උනේ නැති වුණත් මේක ශ්‍රී ලංකාව දැක ගන්න පුළුවන් වෙන්නේ මාදුගඟෙන් විතරමයි. ඉතින් යාළුවනේ බලන්නකෝ. ඉතින් යාළුවනේ මම මේ ඔයාලට අපි හැමෝම මේ පික්චර්ස් ගෙනාවේ මාදුගඟේ ඔයගොල්ලෝ ගිහලා නැත්තම් යන්න හිතන් ඉන්නවනම් දැනගෙනම ගියාම ලේසියි නේද? ඔව්. දැන් මේ වගේ රතු පාට මල් ටිකක් දැක්කොත් අපේ යාළුවන්ට තේරෙනවා මේක තමයි රතු මිල්ල නේද? ඔව් දිනාරක්කේ. ඒ වගේම තමයි මේ මාදුගඟට ජලය එකතු වෙන්නේ හීන් ඇලෙන් සහ මාගල ඇලෙන්. එහෙම නේද?
ඔව් නංගි. ඔයා හරියටම හරි. ඊට අමතරව ඕලු, නෙළුම්, කෙකඩිය වගේ ජලජ පැලෑටිත් මේ ආශ්‍රිතව දැක ගන්න පුළුවන්. ඉතින් මට දෙයක් කියන්න වරුණානේ. ඒගොල්ලන්ගේ සුළු කර්මාන්තයක් තමයි යාළුවනේ මේ ජලජ පැලෑටි විකිණීම. ලස්සන කහපාට, රතු පාට ඕලු වර්ග විකුණනවා වගේම නෙළුම් වර්ග, කෙකඩිය වර්ගත් ඒගොල්ලෝ විකුණනවා. ඉතින් බලන්න ඔයාලා ආර්ථිකය ගොඩනගා ගන්න කොච්චර දේවල් කරනවද කියලා. ඔව් ඉතින් මේ මල් ගොඩක් ලස්සනයිනේ එහෙම නේද? ඔව් ලස්සන ඇත්තටම. ඒ වගේම මේ මාදුකකවට පරිසරයෙන් නා, බෝවිටියා, වල්දෙල් වගේ දේවල් වගේ ශාක වර්ගත් දෙක බලා ගන්න පුළුවන්. ඔව්. ඉතින් යාළුවනේ මේ සබහාදාමේ අපූර්ණ නිකේතනේ පුරා ගමන් කරන්න තියෙන්නේ බෝට්ටුවකින්නේ. ඉතින් අපේ යාළුවන්ට මේ බෝට්ටු යන ගමන් අපේ පරිසරය හොඳට දැක බලා ගන්න පුළුවන්. ඔව් දිනාරක්කේ අක්කා කිව්වා හරියටම හරි. ඉතින් දැන් මේ කොක්දුවේ වර්තමානයේ දැකිය හැකි විහාරස්ථාන එවකට බලපිටිය මහා කප්පිත වලව්වේ විසු ශ්‍රීමත් කළුවස් සැම්සන්ද ආබ්‍රෙව් විජය ගුණරත්න රාජපක්ෂ මහ මුදලිතුමාගේ අනුදැනුම ඇතිව එතුමාගේ බිරිඳ එවකට රුපියල් දසදහසක පමණ මුදලක් වැයකොට මේ විහාරස්ථානය ඉදි කරලා තියෙනවා. එහෙම නේද දිනාරක්කේ? ඔව් නංගි, ඔයා හරියටම හරි. යාළුවනේ ඔයාලා දන්නවද මේ කොත්දුවේ තියෙන මේ විහාරස්ථානය හරිම සුවිශේෂී කියලා. මොකද කිව්වොත් එහෙම මේ කොත්දුවේ දළදා වහන්සේ සංගවලා තිබුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මහාවංශය, දීපවංශය වගේ පොත්පත්වලත් මේ කොත්දුවේ දළදා වහන්සේ සංගවා තිබුව බවට තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එහෙම නේද රන්දි? ඔව් දිනාරා. කෝට්ටේ රාජධානි සමයේ වීදීය බණ්ඩාර කුමාරයාගේ කාලයේ සතුරන්ගේ ආක්‍රමණ නිසා දළදා වහන්සේ ආරක්ෂිතව තියාගන්න මේ කොද්දුවේ සංගවලා තිබ්බා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දිනාරක්කේ අපි ආයේ උරගයින් ගැන චුට්ටක් කතා කරමුද? ඔව් නංගි. ඉතින් අපේ නංගිත් මේ කොද්දුව ගැන විස්තර කිව්වනේ අපේ යාළුවන්ට. මමත් කියන්නම්කෝ. යාළුවනේ මේ කොද්දුවේ තියෙනවා විහාරස්ථානයක්. මම අපේ යාළුවන්ට කිව්වනේ කොද්දුව රජමහා විහාරස්ථානය. ඉතින් යාළුවනේ මේ කොද්දුව විහාරස්ථානය හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1880 වගේ. ඉතින් දුර ඈත අතීතයක ඉඳලා මේ කොද්දුව විහාරස්ථානයේ වර්තමානයේ දක්වා ඉතා පරිස්සමට තාම තියෙනවා. අපේ යාළුවෝ මේ මාදුකගේ ගියාම අනිවාර්යයෙන්ම බලන්න යන්න ඕනේ පූජනීය ස්ථානයක් තමයි කොද්දුව රජමහා විහාරය කියලා කියන්නේ. ඔව් දිනාරා. ඒ වගේම තමයි දැන් අපි මේ හැම දූපතක් ගැනම කතා කර යනවනේ. මං ඉතින් අපේ යාළුවන්ට මේ කොද්දුවේ ෆොටෝ එකක් අරගෙන ආවා. ගිහිලා නැති යාළුවන්ට පුළුවන් බලා ගන්න. ඒ නිසා යාළුවන්ට බලන්නකො මේ පික්චර් එක. යාළුවනේ මේ තියෙන්නේ කොද්දුව. අපේ යාළුවන්ට මේ සුදු පාටට පේන්නේ කොද්දුව රජමහා විහාරය. හරි. ඒ විදිහට අපි දැන් මේ හැම දූපතක් ගැනම කතා කර යද්දී මට තියෙනවා අපේ යාළුවන්ට දෙයක් කියන්න. මං කියන්නද? හා දිනාරක්ක කියන්නකෝ බලන්න එහෙනම්. යාළුවනේ මේ මාදුගඟ හැම වෙලේම විශේෂයි කියලා මං කිව්වනේ අපේ යාළුවන්ට. ඉතින් තව විශේෂ ප්‍රදේශයක් තියෙනවා හෙරුගේ නංගි මේ මාදුගඟේ. ඒ තමයි යාළුවනේ නීරල දුව සහ වල දුව මැදින් තියෙන ඒ ප්‍රදේශය. ඒක කඩොලාන වලින් විතරමයි පිරලා තියෙන්නේ. ඉතින් උඩිනුත් කඩොලාන, යටිනුත් කඩොලාන, වමෙන් දකුණෙන් උතුරින් නැගෙනහිරින් හැමතැනින්ම කඩොලාන තමයි මේ නීරල දුව සහ වල දුව මැදින් තියෙන ඒ ප්‍රදේශය. ඉතින් මේක හැමෝම හඳුන්වන්නේ කඩොලාන බිම්ගේ කියලා. මේ ප්‍රදේශය හඳුන්වන්නේ කඩොලාන බිම්ගේ කියලා. ඉතින් යාළුවනේ අපි අපේ යාළුවන්ට ගොඩාක් වැදගත් තොරතුරු මාදුගඟ ගැන කියලා දුන්නානේ. අපි ඉතින් හිතනවා අපේ යාළුවෝ මේ හැම තොරතුරක්ම මේ දැනුම් පොතේ ලියා ගන්න වෙත කියලා. එහෙම නේද සඳසි? ඔව් ඉතින් අපේ යාළුවෝ අපි කියලා දෙන තොරතුරු දැනුම් පොතේ සටහන් කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අනිත් යාළුවන්ටත් කියලා දෙන්න අමතක කරන්න එපා. එහෙම නේද? ඔව් සංසියක්කේ. එතකොට මේ දිනාරක්කා කිව්වනේ මේ හරිම ලස්සන ප්‍රදේශයක් තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රදේශය අක්කා කිව්වා වගේ හරිම පුදුමාකාරයි නේද? ඔව් නංගි. ඉතින් මේ දූපත් ගැන කතා කරද්දී තව දූපතක් තියෙනවා යාළුවනේ ගල්දුව කියලා.
ඉතින් ඒ දූපතේ තියෙන්නේ ගල්ද? ගල් නෙවෙයි. නම ගල් උනාට හැබැයි නමට සරල විදියට ගල් එච්චර නැහැ. ඒකේ තියෙන්නේ යාළුවනේ මේ මාදුගඟේ තියෙන විශාලතම ගොවිපළ තමයි මේ ගල් දුවේ තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට ගොවිපළට යන්න ඕන නම් මාදුගඟේ යන්න. ඒක විශාලයි ගොඩක්. ඒ නිසා යාළුවනේ මේ මාදුගඟේ ගියාම ඔයාලා ෂුට්ටක් මේ ගල් දුවටත් ඇතුළු වෙලා එයාලගේ ගොවිපළකට ෂුට්ටක් බලලා යන්න නේද? ඉතින් හිරුකිනන්ගේ මේ මාදුගංගේ සංචාරය කරන විදිහත් පෙන්වන හරි නේද අපේ යාළුවන්ට? හා එහෙනම් අපි පෙන්නමු. මේ තියෙන්නේ පුංචි යාළුවනේ මේ මාදුගංගේ සංචාරය කරන ආකාරය දැක්වෙන පින්තූරයක්. යාළුවනේ අපේ මේ හිරුකිනන්ගේ පෙන්නන්නේ ෆයිබර් බෝට්ටුවක් වගේම මෝටර් බෝට්ටුවක් ඔස්සේ සංචාරකයෝ මේ මාදුගඟ බලන්න එන ආකාරය. හරි. යාළුවනේ අන්න ඒ විදිහට තමයි අපි මම කලින් කිව්වා වගේ ෆයිබර් ඔරු, ඒ වගේම මෝටර් බෝට්ටු, අගුල්, ඒ වගේම ඔරු භාවිතා කරලා සංචාරකයෝ මේ මාදුගඟ බලන්න යන්නේ. ඉතින් දැන් අපි ගොඩක් වෙලා කතා කරානේ. මොකද කියන්නේ විශේෂාංග බලලමුද? බලලෙමු එහෙනම්. බලලෙමු. යාළුවනේ එහෙනම් බලලෙන්න මේ විශේෂාංගයත් මොන වගේ විශේෂයිද කියලා.
අපි ඒ බලලා ආවේ අපේ හපුනුන්ගේ තවත් හපන්කමක්. ඔව් ඉතින් ලස්සනම ගීතයක් නේද ඩිනාරක් මේ අම්මා ගැන කිව්වේ. ඔව් අම්මා ගැන කියවෙන හරිම ලස්සන ගීතයක් තමයි අපේ යාළුවෝ ඉදිරිපත් කරේ. ඔව් අක්කේ දැන් අපේ රන්දි අක්කා මේ ඉස්සෙල්ලා කිව්වනේ මේ දැන් මොකක්ද මාදු ගඟට යන්න මේ යකඩ පාලමක් තියනවා කියලා. එහෙනම් අපි ඒ පින්තූර පෙන්නලිමු නේද? හා. පුංචි යාළුවනේ ඔය තියෙන්නේ මාදුවට යන්න තියෙන යකඩ පාලම. මීටර් 900ක් දිගයි කියලා මං කලින් කිව්වා. ඉතින් පුංචි යාළුවන්ට පේනවා ඇති. එක්කෙනෙක් ඒ පාලමෙන් ගමන් කරනවා. හරි. අපි අපේ යාළුවන්ට පෙන්නුවේ මාදුගකට යන්න තියෙන යකඩ පාලම කොයි වගේ දිගයිද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න දෙයක් බැරි වුණානේ. අපි දැන් මේ මාදුගඟ බලන්න යද්දී යන්න ඕනේ බලපිටියේ එයාලගේ නැවතුම් පොලෙන් ලබා ගන්න බෝට්ටුවකින් නේද? බලපිටියේ තියෙන නැවතුම් පොලෙන් ගන්න ඕනි බෝට්ටුවක්. ඊට පස්සේ තමයි ඒක බුක් කරගෙන යන්න තියෙන්නේ. එහෙම ඉතින් නේද? අද අපි බුක් කරා නේද නේ බුක් බෝට් කරා චුට්ටක් පරක් වුණා බෝට්ටුවේ නැත්තම් ඉතින් දැන් අපි ගිහිල්ලා නේද? ඔව් ගිහිලා දැන් හැම දෙයක්ම දූපත් ඔක්කොම බලලා ටික බලලා තමයි අපි එන්නේ. හරි. අපි දැන් මේ කතා කර කර හිටියේ කොද්දුවේ තියෙන කොද්දුව රජමහා විහාරය ගැන. ඉතින් රන්දි අපි යාළුවන්ට කියන්න බලන්න මේ කොද්දුව රජමහා විහාරය ගැන. පුංචි යාළුවනේ දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ දකුණ පාලකයා වෙලා හිටපු දේවපති රාජ ඇමතියා මේ රජමහා විහාරයේ බෝධීන් වහන්සේ රෝපණය කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි ලෝක සංරක්ෂක සංගමය විසින් උරගයින් 28ක්ද උභයජීවීන් 13ක්ද ඉන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න බලන්නකෝ යාළුවනේ අන්න ඒ වගේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන හරිම සුවිශේෂී රැම්සා තෙද්දිමක් තමයි අපි මේ කතා කරන මාදුගඟ. එහෙම නේද නංගි? ඔව් ඩිනාරක්කේ. යාළුවනේ අද අපි කතා කරේ මාදුගඟ ගැන නේද? ඔව් හක්කේ. ඉතාමත් වැදගත් ස්ථානයක් වන මාදුගඟ ගැන පුංචි යාළුවන්ට අපි දන්න හැම විස්තරයක්ම ඉදිරිපත් කළා. ඔව් ඉතින් යාළුවනේ අපේ යාළුවන්ට මේකේ තියෙන දූපත් ඒ කියන්නේ නයි දුව, සතපහේ දුව, කොද්දුව, මාදුව, කුරුඳු දුව, එරවන දුව, ඒ වගේම ගල් දුව වගේ දූපත් රාශියක් ගැන තොරතුරු අරගෙන ආවා. එහෙම නේද රන්දි? ඔව් ඩිනාරා. ඉතින් යාළුවනේ ඉතින් අපි හිතනවා අපේ යාළුවෝ අපි අද මේ කියලා දීපු තොරතුරු හැම එකක්ම මතක තියාගෙන අපේ යාළුවන්ගේ යාළුවන්ටත් කියලා දෙයි කියලා. එහෙම නේද සඳසී? ඔව් ඩිනාරක්කේ. ඉතින් ඩිනාරක්කට තව තියෙනවද විස්තර? මම නම් ඉතින් අපේ යාළුවන්ට ගෙනාවු තොරතුරු ඉවරයි. ඔයාලට හරි තියනවද? මටත් ඉතින් ඉවරයි අපේ යාළුවන්ට ගෙනාවු තොරතුරු. මටත් ඉවරයි යාළුවන්ට ගෙනාවු තොරතුරු. හරි. ඉතින් යාළුවනේ මේ බලපිටියෙන් ලබා ගන්න බෝට්ටුවක් ඔස්සේ මේ මාදුගඟ බලන්න යන්න තියෙන්නේ. එහෙම නේද නංගි? ඉතින් ඒ ඔස්සේ ගියාට පස්සේ අපේ යාළුවන්ට විශේෂයෙන්ම දූපත් 4-5ක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ යන අතරවාරේදී වලට කිරල බී එහෙම නැත්නම් කිරල පානයක් ලබා ගන්න පුළුවන්. එයාලා ගොඩාක් එයාලගේ කර්මාන්ත කරන්නේ ඒවට පරිසරය භාවිතා කරලා. අපේ යාළුවන්ට හොඳටම තේරෙනවා ඇති සංචාරක කර්මාන්තය, දීවර කර්මාන්තය, ඒ වගේම සුළු කර්මාන්ත එයාලා කරන්නේ එයාලගේ අපට පරිසරයෙන් ඒ හැම දෙයක්ම හොයාගන්න තියෙන නිසා. ඉතින් අන්න ඒ විදිහට තමයි යාළුවගේ ආර්ථිකය අරගෙන යන්නේ. ඉතින් යාළුවනේ අපි මේ වගේ වැදගත් ස්ථානයක් බලන්න යද්දී පොලිතීන්, ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය මේ අපේ පරිසරයේ දාන්න හොඳ නැහැ නේද? ඔව් ඩිනාරක්කේ. ඉතින් ඒ වගේම තමයි මේ මාදුගඟේ කිඹුල්ලෝ ඉන්නවා කියලාත් කියනවා නේද? ඔව් කිඹුල්ලන්ගේ පාරාදීසයක් කියලා කියනවා. හැබැයි ඉතින් යාළුවනේ බය වෙන්න ඕනේ නැහැ. මාදුගඟේ යද්දි කිඹුල්ලෝ හිටියට ඒක ආරක්ෂා කරගන්න ආරක්ෂක කමිටුවක් ඉන්නවා යවට අපි යද්දි බලන්න එහෙම. එතකොට ඉතින් කිඹුල්ලන්ගෙන් එහෙම හානියක් වෙන්නේ නැහැ. ඉතින් අපේ යාළුවන්ට ආයෙ මතක් කරනවා ඔයාලා මේ නිවාඩු කාරණේ දෙසැම්බර් 8 වෙනකන් අපේ යාළුවන්ට මේ නිවාඩුව තියෙනවා. ඉතින් අපේ යාළුවන්ට පුළුවන් විශේෂයෙන්ම මේ මාදුගඟ බලන්න යන්න. ඔව් මාදුගඟ විතරක් නෙවෙයි අනිත් සංචාරක ස්ථාන වලටත් යන්න පුළුවන්. එහෙම නේද? තවත් දූපත් බලන්නත් යන්න පුළුවන්. ඔව්. ඉතින් මාදුගඟ ගියාම අපේ යාළුවන්ට ඒ දූපත් හැම එකම බලන්න පුළුවන්. ඒ වගේම එයාලගේ කටයුතු ඒ කියන්නේ එයාලගේ කර්මාන්ත ඒ වගේම එයාලගේ ආර්ථිකය අරගෙන යන්නේ කොයි විදිහටද කියලා බලා ගන්නත් පුළුවන්.
ඉතින් හිරු කිව්වා ගෙනාව නේද අපේ යාළුවන්ට පෙන්නන්න අර මාළු ඉන්න පික්චර් එක. ඔව් අක්කේ. ඉතින් ඒක අපි යාළුවන්ට පෙන්නමුකෝ අපි පෙන්නුවේ නෑනේ. හා ඉතින් පුංචි යාළුවනේ මේ තියෙන්නේ මාදුගඟේ සංචාරය කරන අයට මිරිදිය මසුන් යොදා ගනිමින් පාද මසාජ් කරන ආකාරය දැක්කන පින්තූරයක්. ඉතින් යාළුවනේ ඔයාලට මේ ගල් දුව ආශ්‍රයෙන් තමයි මේ විශේෂ ක්‍රියාවලිය හමු වෙන්නේ. ඉතින් ගිහිල්ලන් බලන්න ඕනේ. මොකද මේ මාදුගඟේ ගොඩාක් විශේෂ මත්ස්‍ය වර්ගත් ඉන්න නිසා යාළට ඒ රැකියා කරගන්න හරිම පහසුයි. ඔය ඉතින් මේ මාළු ගොඩක් ලස්සනයි නේද? ඇත්තටම ලස්සනයි. ඒ මාළුන් කරන්නේ කියන්නේ අක්කේ මේ අපේ පාදවල තියෙන ඒ කියන්නේ මේ නරක් වෙච්චහම එව්ව කනවා කියලා තමයි ඒක කියන්නේ. හරි. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් හෙට දවසේත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ දුරකථන අංකය තමයි 0112 270 280 කියලා කියන්නේ. ඉතින් තිරේ පහදින් දිස්සන දුරකථන අංකයට කතා කරලා අපේ යාළුවන්ට පුළුවන් හෙට දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම නේද? ඔව් ඩිනාරක්කේ. ඉතින් යාළුවනේ තව අපිට විනාඩි 4ක් වගේ චූටි කාලයක් තමයි ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා අපි මේ මාදුගක ගැන දැන් අපේ යාළුවන්ට සමරයිස් කරලා කියන්න ඕනේ නේද? අපි අද කතා කරේ මොනවා ගැනද කියලා. ඉතින් සඳස කියන්න බලන්න. අපේ ඩිනාරක්කම කියන්නකෝ ඉතින්. හරි. යාළුවනේ අද අපි කතා කරා මේ මාදුගඟ පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ බලපිටිය ග්‍රාමයේ කියලා. ඉතින් යාළුවනේ ඒ වගේම අපි අපේ යාළුවන්ට කිව්වා හැම ගංගාවකම ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාවේ කඳුකර පළාතේ වුණාට මේ මාදුගඟ ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකාවේ පහළ කොටසේ කියලා. එහෙම නේද රන්දි? ඔව් ඩිනාර. ඒ වගේම තමයි පුංචි යාළුවනේ මේ මාදුගඟ ආශ්‍රිතව දූපත් 64ක් විතර තියෙනවා කියලා අපි පුංචි යාළුවන්ට කිව්වා. ඉතින් බෝට්ටුවකින් යන සංචාරකයෙකුට කොද්දුව, මාදුව, සතපහේ දුව වගේ ප්‍රධාන දූපත් කිහිපයක් විතරයි දැක ගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ මාදුගඟ ආශ්‍රිතව ගොඩක් කර්මාන්ත තියෙනවා කියලාත් අපි කිව්වා නේද? ඔව් කිව්වා තමයි. දීවර කර්මාන්තය, ඒ වගේම සුළු කර්මාන්ත, සංචාරක කර්මාන්තය වගේ කර්මාන්ත රාශියක්ම මේ මාදුගඟ ආවට ප්‍රදේශයෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවගේ නිෂ්පාදන අපිට ගියහම මිලදී ගන්නත් පුළුවන්. යාළුවනේ මම ඔයාලට කිව්වානේ කුරුඳු තේ බොන්න ඕනේ නම් යන්න ඕනේ මාදුගඟටම නේද? ඔව් ඩිනාරක්කේ. ඉතින් මේ කුරුඳු තේ එකක් රස ඇතිනේ. ඉතින් පුංචි යාළුවන්ට පුළුවන් මාදුගඟට ගිහිල්ලා කුරුඳු තේ එකක් බීලා, කිරල බීම බීලා, ඉතින් සතුටු වෙලා එන්න පුළුවන්. නේද? ඔව්. ඒ වගේම අපි අපේ යාළුවන්ට මේ කුරුඳු දුවේ ඓතිහාසික වැදගත්කමක් මතක් කුරුඳු දුව නෙවෙයි කොද්දුවේ ඓතිහාසික වැදගත්කම ගැනත් අපේ යාළුවන්ට අපි දීර්ඝ විස්තරයකින් මතක් කරා නේද? ඔව් ඩිනාරක්කේ. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් ඒ වගේම ඔයාලා ට්‍රිප් එකක් ගියා නම් ඒ ආශ්‍රයෙන් හෝ වේවා ඕනම දෙයක් ගැන කවි, කතන්දර, ලිපි මේ වගේ දේවල් අපේ පැත්තට එවන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලා අඳින ලස්සන චිත්‍රත් අපිත් එක්ක විදා හදා ගන්න අපේ යාළුවන්ට පුළුවන්. මම මතක් කරා නම් අපේ ලිපිනය නිෂ්පාදක පුංචි අපේ හැන්දෑව අංක 369 හේවාගම කඩුවෙල කියන තිරේ පහදින් දිස්සන දුරකථන මේ තිරේ පහදින් දිස්සන ලිපිනයට අපේ යාළුවන්ට පුළුවන් ඔයාලගේ මේ නිර්මාණ අපිත් එක්ක බෙදා හදා ගන්න. ඕනම නිර්මාණයක් පුළුවන් නේද අක්කේ? ඔව් ඕනම නිර්මාණ, චිත්‍ර නිර්මාණ වගේ. ඔව් අත්කම් නිර්මාණ, චිත්‍ර නිර්මාණ වගේ ඕනම නිර්මාණයක් අපේ යාළුවන්ට අපිත් එක්ක ඒවලා අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් නේද? ඔව් ඉතින් අපි මේ චිත්‍ර නිර්මාණ මුළු ලෝකෙටම පෙන්නනවා නේද? හරියටම හරි. ඉතින් යාළුවනේ ඔයාලා මේ ඓතිහාසික ඒ වගේම දීර්ඝ ඉතිහාසික උරුමකම් කියන මේ මාදුගඟ වගේ හරිම ලස්සන සුන්දර ස්ථාන බලන්න යද්දී ඒවා අපි ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඔව් පොලිතීන් වර්ග එහෙම ඒ මාදුගඟ වල එක තැන් වල දාන්න හොඳ නැහැ. ඒක නිසි ආකාරයට බැහැර කරන්න. ඔව් රැම්ස් හතේ තිබීමක් කියලා හඳුන්වන ඓතිහාසික වැදගත්කමකට උරුමකම් කියන මාදුගඟ කියන තමයි යාළුවනේ අද අපි ඔයාලට තොරතුරු අරගෙන ආවේ. දැන් නම් ඉතින් යාළුවනේ අපිට යන්න වෙලාවත් හරි. හෙට දවසේ සුපුරුදු වෙලාවට හරියට පොස 5ට අපි එනවා අපේ යාළුවෝ ගෙදරට. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. අද අපි ගිහින් එන්න.
Kids TV